මහරජතුමනි, එළදෙනගේ අයිතිකාරයින් මෙහි පැමිණ සිටිනවා. එසේද? වහාම සභාවට කැඳවන්න. හොඳයි දේවයන් වහන්සේ. නුඹලාට එළදෙන අයාලේ හැරීම පිළිබඳව නිදහසට කාරණා තියෙනවද? දේවයන් වහන්සේ, අපි එළදෙන කඹයකින් බැඳලායි තිබුණේ. ඒ වුණාට එළදෙන කඹේ බෙල්ල ළඟින්ම කඩාගෙනයි ඔය ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් ඉතින් උඹලා දිරපුල් අණුවකින් එළදෙන ගැට ගහලා තියෙන්න ඇති. එහෙම නේද? අනේ නෑ රජතුමනි. ඊයවට අපි එළදෙන බැඳලා තියෙන කඹේ කළු කඩ මුදලාලිගෙන් ගත්තේ. මුත්තේ, දැන් අපි මේ දෙන්නව නිදහස් කරනවද නැත්නම් ඊළඟට අපි මොකද්ද කරන්න තියෙන්නේ? දේවයන් වහන්සේ, මේ එළදෙන අයිතිකාරයෝ දෙදෙනා කී දෙයින්ම ඔප්පු වෙනවනේ ඔවුන් නිවැරදි බව. ඉතින් මේ දිරච්ච කඹයක් දීපු කළු කඩ මුදලාලිම තමයි මේකට වැරදිකාරය කියලා මට නම් තේරෙන්නේ. සේවකය, මේ කඹය විකුණු කළු කඩ මුදලාලි හොයා බලා ඔහුව වහාම මාලිගාවට රැගෙන එන්න. දේවයන් වහන්සේ, කළු කඩ මුදලාලි කැඳවාගෙන ආවා. ඇත්තද නුඹ ඊයේ හවස එළදෙන අයිතිකාර දෙදෙනාට දිරච්ච කඹයක් විකුණුවයි කියන්නේ? පස්සු ආන්න අහසකට මුදුවන්න දේවයන් වහන්සේ. මම දිරච්ච කම වික්කේ නෑ. මම වික්කේ අලුත් කමයක්. එහෙනම් කොහොමද මිනිහෝ එළදෙන බෙල්ල ගාවින්ම කඹේ කඩාගත්තේ? ගැත්තාට අනුකම්පා කළ මැනවි දේවයන් වහන්සේ. මම වෙළඳාම් කරන කඩේ තියෙන්නේ මගේ නිවසේමයි. මේ කඩෙත් නිවසෙත් හරියට මීයමෝ වෙලා. ඒ කඹේ කපලා තියෙන්නේ ඇත්තේ මීයෙක් රජතුමනි. මුත්තේ, අපි දැන් මොකද්ද මේ කළු කඩ මුදලාලිට දෙන තීන්දුව? දේවයන් වහන්සේ, කළු කඩ මුදලාලි මේ සඳහා වැරදිකරු නොවන බව මුදලාලි කිව්ව දෙවෙන්ම පැහැදිලි වෙනවා නෝය. ඉතින් මුදලාලි වැරදිකාරයෙක් නොවේයි. ඉතින් එහෙනම් කවුද මෙතන වැරද්ද කළේ? මමද? කලබල නොවී වදාරන්න දේවයන් වහන්සේ. අන්න බලන්න අර රජමාලිගාවේ ප්‍රධාන උළුවස්ස උඩත් මීයෝ. ඉතින් මීයෝ තමයි මේ වැරදි කරන්නේ. මීයන්ට තමයි මේ දඬුවම අදාළ වෙන්නේ. සේවකයිනි, කළු කඩ මුදලාලිගේ නිවසට ගොස් පරීක්ෂා කර බලා නිවසේ සහ කඩේ සිටින සියලුම මීයන් සොයාගෙන අවුත් ගඟට හලනු. ඒ විතරක් නෙමෙයි, මා මේ කියන්නේ කළු කඩ මුදලාලිට මින් ඉදිරියට බලලුන් යුවලක් කැඳවාගෙන අවුත් ගෙදර නවතා ගනු. හැබැයි ඔවුන්ට දාව බිහිවන කිසිම බලල් පැටවකු පිට නිවෙස්වලට දීම නුඹට තහනම්. මෙතනදී බිහිවන සියලුම බලලුම් පරම්පරාව අනුව කිසිම මීයෙක් තියා කැරපොත්තෙක්වත් නුඹගේ නිවසේ ඉතිරි නොවනු ඇත. තේරුණාද? කළු කඩ මුදලාලිටයි මම මේ කිව්වේ. අයියේ, එකෙක් ඉන්නවා ඔන්න හිරමනේ යට. ඕන්න ඇඳ යට තඩි මීයෙක් ඉන්නවා. අපි යමු එතන ගෙදර යන්න එළදෙනක් ගග්ගගෙන රජතුමාටයි මහා දැනමුත්තටයි ඕන නඩුවක් විසඳ ගන්න කියලා. අයියා, අන්තිම මීයත් ගඟටද ඇම්මා? ඔව් මල්ලියේ, මට නම් දැන් මේ මීයෝ ඇල්ලිල්ල එපා වෙලා තියෙන්නේ. දැන් ඉතින් අපි යමු රජවාසලට. මීයෝ ටික නම් ටිකක් දුර ගිහිල්ලා පීනලා ගොඩට යයි.